බැහැපිය ගෙදරින් එළියට සල්ලි ගෙවා ගන්න බැන්න කොහොමද උඹලා තියාගන්නේ? බැහැපිය එළියට. තව පැයකින් මම එනකොට මේ කාමරේ හිස් වෙන්න ඕන. අනේ අම්මා. අනේ අපිට තව සතියක් කල් දෙන්න පුළුවන්ද? සතියක්? පිස්සුද උඹට? තව පැයකින් මම එනකොට උඹලා මෙතන ඉන්න බෑ. බීමට ඇබ්බැහි වෙලා තාත්තා මැරුණේ මම කොහොමද මේ දරුවව බලාගන්නේ? අපේ අම්බුතේ අපි අද රැයට කොහෙද ඉන්නේ අම්මේ? පාක් එකේවත් තිමු පුතේ බංකුවක් උඩ නිදියමු. ඔවුන් නිදාගන්නේ උද්‍යානයේ බංකුවක් මත. ජීවිතයේ ඊටාම අපහසු එකක් බවට පත්වෙනවා. පස්සේ කාලෙක මේ අම්මා මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් මානසික රෝහලකට ඇතුළත් කරනවා. ඒ මානසික රෝහලේදී පසුව මේ අම්මා මිය යනවා. මේ කුඩා දරුවගේ ජීවිතයට මොකද වෙන්නේ? මේ දරුවව අනාථ නිවාසයකට ඇතුල් කරනවා. අනාථ නිවාසය තුල ඔහු රැඳෙන්නේ නැහැ. ඔහු අනාථ නිවාසයෙන් පැනලා යනවා. අනාථ නිවාසයෙන් පැනලා යන මේ දරුවට ඉතිරි වෙන්නේ මහමග ජීවිතයක් එක්ක සිහිනයක් පමණයි. මේ දරුවා මහමග තනි වෙනවා. හැබැයි ඔහුගේ තනියට ඔහුගේ හිතේ සිහිනයක් තියෙනවා. තවත් නම් ඉවසන්න බෑ. බඩගිනි. මොකද මම කරන්නේ? බඩගින්න ඉවසා දරාගන්න බැරිම වෙලාවට ඔහු කෑම හොරකම් කරනවා. හොරකම් කිරීමත් කරන්න බැරි වෙන වෙලාවට ඔහුගේ හිතට සිතුවිල්ලක් පහළ වෙනවා. ඔහු මහපාරේ තමන් ආස කියන දේ කරන්න පටන් ගන්නවා. කුසට ආහාරක් නැතිව, අඳින්න හරියට ඇඳුමක් නැතිව මහා අවුවේ බඩගින්නේ වතුර තිබයි ඔහු රඟපානවා. කුඩා කුඩා චරිත රඟපානකොට අවට ඉන්න මිනිස්සු ඉතාම සුළු මුදලක් ඔහුට ලබා දෙනවා. මේ සුළු මුදලින් තමයි මේ දරුවා ජීවිතයකට ගහගන්නේ. කාලය ක්‍රමයෙන් ගත වෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න සමහර නාට්‍ය කණ්ඩායම් වලින් මේ කුඩා දරුවාව එක්කගෙන යනවා. ඔහු විවිධ නාට්‍යවලට රඟපාන්න පටන් ගන්නවා. කාලය තව තව ගත වෙනවා. දැන් ඔහු තරුණයෙක්. මේ තරුණයව බොහෝ දෙනා දැන් අඳුරනවා. දැන් මේ තරුණයා ඒ රටේ ප්‍රධාන නළුවන්ගෙන් කෙනෙක්. ප්‍රසිද්ධ නළුවෙක්. නමුත් තවමත් දරිද්‍රතාවේ එහෙම්මමයි. දරිද්‍රතාවේ දුප්පත්කමේ ලොකු වෙනසක් වෙලා තිබුණේ නැහැ. දවසක් ඔහු තීරණයක් ගන්න. මොකක්ද මේ තීරණය? ඔහු තීරණය කරනවා නිහඬ චිත්‍රපට කර්මාන්තයේ මම දැවැන්තෙක් වෙනවා කියලා. ඒත් ඉතින් ඇමරිකාවට යන්නේ හරිම දුප්පත් විදිහට. ඔහුට කවදක්වත් තිබ්බේ නෑ තමන්ගේ මුදලින් ලබාගත්තු සපත් දෙකක්. ඔහුට තිබ්බේ තමන්ගේ කකුලේ ප්‍රමාණයට වඩා ලොකු හරිම අවලස්සන සපත්තු දෙකක්. ඒ වගේම ඔහුට තිබ්බේ කඩා වැටෙන කලිසමක්. තමන්ගේ ඉන්නට වඩා ගොඩක් ලොකු ඉනක් සහිත කලිසමක්. පටියකින් බැඳලා කලිසම හිර කරගෙනයි ඔහු හිටියේ. ඔහුට පුංචි බස්තමකුත් පුංචි හිස්වැසුමකුත් ලැබිලා තිබුණා. මේ පෙනුම හරිම විහිළුකාරයි. මේ විහිළුකාර පෙනුමින් තමයි ඔහු ඇමරිකාවට යන්නේ. ඇමරිකාවට ගියාම ඇමරිකාවේ මිනිස්සු ඔහුට hina වෙන්න පටන් ගන්නවා. මොකද්ද මිනිහෝ මේ ඇඳුම? කොහෙද ඔය? කාගේද ඔය ලොකු සපත්තු මෙයාගේ දෙක? කලිසමේ ලොකු. ඒ වගේ බස්තමකුයි තොප්පියකුයි. මේ විහිළුකාර පෙනුමත් එක්ක ඇමරිකාවට යනකොට ඇමරිකාවේ මිනිස්සු ඔහුට hina වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙන්න මේ සිනහව තුලින් ඔහුගේ ජීවිතය ජයගන්නවා. ඒ තමයි ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය. ටර්නින් පොයින්ට් එක.
මේ විහිළුකාර පෙනුම නිසා ඔහුට ඇමරිකාවේ කොමඩි චිත්‍රපට රසිකයින් අතර ඒවත් නැත්තම් ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට ඇමරිකාවේ මිනිස්සු ඔහුව පිළිගන්න පටන් ගන්නවා. මේ විහිළුකාර පෙනුම නිසාම ඔහුට The Little Trump කියන චරිතයට පණ පොවන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න එතනින් නිහඬ චිත්‍රපට කර්මාන්තය The Silent Movie Industry එකේ ඔහුගේ සටහන ඔහුගේ ලකුණ සලකුණු කරනවා. එදා ඉඳන් ලොකු සපත් දෙක ලොකු කලිසම චූටි තොප්පිය සහ විහිළුකාර බස්තම ඔහුව ඇත්තටම විහිළුකාරයෙක් බවට පත් කරනවා. ඔහු නිකන් විහිළුකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. අවංක කැපවීම අකණ්ඩ උත්සාහය තමන්ගේ ජීවන දැක්ම නිසාම ඔහු The King of the Comedy Charlie Chaplin ලෙස ලෝක ඉතිහාසයට එකතු වෙනවා. ඔහු ලෝකයේ අතිශය ශ්‍රේෂ්ඨ ප්‍රහසන ශිල්පියා වන සර් චාල්ස් ස්පෙන්සර් චප්ලින් නමින් මුළු ලෝකෙ පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ තමයි අපි හිනහවෙවී බලන අපිව හිනස්සන චාලි චැප්ලින්ගේ ජීවිත කතාව. මේ කතාව හරහා මෝටිවේටින් ශ්‍රී ලංකා ඔබට පණිවිඩයක් දෙනවා. අහස පොළව නුහුලන දුක්කින්ටර ඔයාගේ ජීවිතයට එනවා. එහෙනම් එක තේරුම ඔබටත් ලෝකයට උදාහරණයක් විය හැකි. ලෝක ප්‍රසිද්ධ ආදර්ශවත් චාලි චැප්ලින් අපිට පණිවිඩයක් ලබා දෙනවා. ඔහු කියනවා ජීවිතයේ වැදගත්මදේ මොකක්ද? සැලසුම් සහගතව තමන්ගේ සිහිනය වෙනුවෙන් සෑම දවසක්ම ගත කිරීමයි කියලා. ඒ වගේම සර් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් අපිට කියලා දෙනවා ඔබට ලැබෙන හොඳ නරක සියලුම දේට ස්තුතිවන්ත වෙන්න. ඔබට ලැබෙන කටුකම අත්දැකීමට ස්තුතිවන්ත වෙන්න. මන්ද කටුකම අත්දැකීම් ලැබෙන්නේ ඉලක්ක වෙනුවෙන් දවස ගත කරන මිනිසුන්ටයි. එවගේම චාලි චැප්ලින් අපිට කියල දෙනවා නොවැදගත් නොවටිනා කෙනෙක් වී සිටීමට කාලයක් මේ ජීවිතේ නෑ. ජීවිතය හරිම කෙටි. එනිසා හැම දවසකම වටිනා කෙනෙක් වෙන්න, ලෝකෙට අවශ්‍ය කෙනෙක් වෙන්න, වටින කෙනෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. මේ තමයි King of the Comedy චාලි චැප්ලින්ගේ ජීවිත කතාව. ඉතින් ඔබේ ජීවිත කතාව කුමක්ද? මම මනෝවිද්‍යා උපදේශක පෞෂත්ව සහ මෘදු කුසලතා සංවර්ධන පුහුණුකරු මනෝ ජයසූරිය. හමු වෙමු අපි මීළඟ වීඩියෝවෙන්. එතෙක් ඔබට ආයුබෝවන්.